හායි ළමයි ඔයාලට කොහොමද? ඔන්න ඉතින් මම තවත් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මේ දවස් ටිකේ නම් ටිකක් අසනීපෙන් ඉන්නේ. මොකද මේ දවස්වල වහිනවනේ. වෙනද වගේම ඉතින් අදත් ටිකක් දවල් වෙනකන් නිදාගත්තා. එන්නකො මං ඔයාලව පොඩි රවුමක් එක්කන් යන්න. ඉතින් මේ දවස් ටිකේ මම ගෙදර නිසා මම හිතුවා පොඩියට මොනවා හරි වගා කරන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් ඉස්සර නම් මම මේවට ගොඩක් ආසයි. පස්සේ මේ වැඩත් එක්ක කම්මැලි හිතුණා. දැන් ආයේ වැඩ නැති නිසා ලොකුවට මට ඉතින් මම පුළුවන් වෙලාවට මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් කරන්න හිතුවා. තාම නම් පැල පොඩි ප්‍රමාණයි මං හදලා තියෙන්නේ. ඉතින් මං ඉස්සරහට හිතාගෙන ඉන්නවා ගෙනල්ලා ටිකක් හොඳට හදාගෙන යන්න පැල ටිකක් එක වර්ගයේ ඒවා එළවලු ಜಾති හැම මේ ඉන්නේ. ඉතින් මං වැඩ කරනකොට ඒවා බලන්න ඇවිල්ලා ඉන්නවා මෙයාලත් ළඟින්. ඉතින් ඔන්න මේ තියෙන්නේ මං මේ ගොටුකොළ පාතියක් හදන්න කියලා හිතුවා. ඒකට මං පස් දාලා තිබ්බේ. ඒවා හොදගෙන ගිහිල්ලා වහින නිසා මං පස්සේ මේ වගේ හදලා ඒක ටිකට පස් ටිකක් පිරෙව්වා. තාම තින් චුට්ටයි තියෙන්නේ. මේ වහින නිසා මේක ටක් ගාලා පැතිරිලා හැදේවි. ඊට පස්සේ ඉතින් මට පුළුවන් විදියට මං හැමතැනම මොනවා හරි පැලයක් හරි හිටෙව්වා. මේ පැත්තේ කොච්චි තියෙනවා ගොඩක්. ඒ කියන්නේ ඒව හදන්න ඕනි නෑ. ඉබේටම පැලවෙලා මේ හොඳට හැදිලා තියෙනවා. වහින දවස් නිසා ඒවා හොඳට මේ හැදෙනවා. මේ දවස් ටිකේ අපේ ගෙදර වැඩ වගයක් කරනවා. ඉතින් වැඩ කරන අයට කන්න දෙන්න දැන් අපි මේ දවල්ට උයනවා අම්මයි මායි. මේ දවස් ටිකේම මගේ ඩේලි රූටින් එක ඔය වගේ තමයි. දවල්ට කෑම උයනවා, උදේට තේ දෙනවා, ඊට පස්සේ මේ හවසට තේ දෙනවා. දවසේ හැම නිකම්ම ගෙවිලා යනවා. ඉතින් අද මං හදන්නේ බණ්ඩක්කා බෙදුමක් හදනවා හොඳට සැර දාලා. ඊට පස්සේ පිපිඤ්ඤා තිබ්බා. පිපිඤ්ඤා සලාදයක් හදලා ගෝවයි පරිප්පුයි එකට උයලා ඊට පස්සේ බිත්තරද කොහෙද තැම්බුවා. ඔන්න ඔය ටික තමයි අද හදන්නේ. ඉතින් මං හිතාගෙන හිටියා මේ දවස් ටිකේම උයපුවා ව්ලොග් එකක් ගේනවා කියලා. ඉතින් අර අසනීප නිසා මේ ඒව කරන්න එච්චර මූඩ් එකක් නැහැ. අද නම් ටිකක් අඩුයි. ඒ නිසා තමයි ඉතින් උයන්නේ. මම තියෙන මගේ බණ්ඩක්ක බැදුම. මං ආසයි මෙහෙම මේ කොළ පාටටම ඒක හදන්න. ඒ කියන්නේ තම්බනකොට පාට වෙනස් වෙන්නේ නැති වෙන්න කොළ පාටටම තියෙන්න හදන්න තමයි මං කැමති. මං ආසයි කෑම කනකොට අර පිඟානේ ලස්සනට පාටට කෑම තියෙනවට. ඒ ගමන් ඔන්න උදේට කෑවා. උදේට ඉඳිආප්ප හදලා තිබ්බේ අම්මා. ඒව කෑවා. ඉතින් මං දවල් වෙලා නැගිටින නිසා මේ උදේම අර බඩගිනි වෙන්නේ නැහැ. ඔය උයන ටයිම් එකට තමයි කෑම කන්නේ. මෙන්න මං හදාගත්ත ගෝවා එක. ඊට පස්සේ සලාදට ඕන කරන ඒවා කපලා තිබ්බා. කන වෙලාවට අනා ගන්න. බිත්තර ටිකක් තඹ ගත්තා. දැන් ඔන්න උයලා ඉවරයි. ඊට පස්සේ උදේ ඉඳිආප්ප හදපු ගමන් අම්මා ලැවරි හදලා තිබ්බා. ඉතින් ඒකකුත් තිබිලා ඔන්න ඒකත් මම කෑවා. මේ දවස්වල කන එකම තමයි ඉතින් මගේ වැඩේ. ඊට පස්සේ ඉතින් මම ඇඟ එහෙම හොදගෙන හවස පොඩි වැඩක් කරන්න ගත්තා. මේකත් ඉතින් මම දැන් අර ගෙදර ගොඩක් ෆ්‍රී එකේ ඉන්න නිසා කරන්න හිතලා ආසාවට තමයි කරන්න පටන් ගත්තේ මල් බුකි හදන එක. ඉතින් මට කාලයක් තිස්සේ ඉඳන් තිබ්බ ආසාවක් මල් බුකි හදන්න. ඒ වුණාට මට ෂොප් එකේ ඉන්න දවස්වල වෙලාවක් තිබ්බේ නැහැනේ. ඒ නිසා ඉතින් දැන් ගෙදර ෆ්‍රී එකේ ඉන්න නිසා මං හැමදේම චුට්ට හදා බලනවා. ඉතින් මං කොහොම හරි ඔන්න ඒකත් හදාගත්තා. මං ගාව රැපින් පේපර්ස් තිබ්බේ නෑ. මෙහි රැපින් පේපර්ස් නෑ මල් බුකි වලට දාන ඒවා. ඊට පස්සේ ඉතින් මං ඔය නිකන් බුකි එක හදලා බැලුවා. ඉතින් ඔයාලත් ගෙදරට වෙලා නිකන් ඉන්න කෙනෙක් නම් මේ වගේ දෙයක් කරලා බලන්න. ඔයාලට ටික ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ට උනත් මගෙන් ඔය ස්මෝල් බිස්නස් කරන්න බඩු අරගන්න පුළුවන්. මල් බුකි හදන අයිටම්ස් ඒ වගේ දේවල් මං ගාව තියෙනවා. ඉතින් ඔයාලා මට මැසේජ් එකක් දැම්මොත් මට ඒ දේවල් කියලා දෙන්න පුළුවන් ඔයාලට.
ගොඩක් ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න අය ඉන්නවනේ කරන්න දෙයක් හිතාගන්න බැරි අය. ඉතින් එහෙම කෙනෙක් වගේ නම් මැසේජ් එකක් දාගෙන යන්න බිස්නස් අයිඩියා එකක් දෙන්නම් නිකම් ඉන්න නැතුව. ඉතින් ඊට පස්සේ මම රෑ වෙලා බත් කන්න බෑ කියලා හිතුන නිසා කොත්තු එකක් හදාගත්තා. අපේ ගෙදර තිබුණා මං කලින් ගෙනාපු කොත්තු පිටි පැකට් එකක්. ඉතින් ඉක්මනට ඒ නිසා ලේසියෙන්ම කොත්තු එක හදාගන්න පුළුවන් වුණා. මේ දවස්වල වහිනවනේ. ඉතින් එතකොට එක එක කෑම ජාති කන්න හිතෙනවා. උණත් හැදිලා නිසා සැරට මොනවා හරි කන්න තිබ්බනම් කියලා හිතුණු නිසා මං කොත්තු එක ටිකක් සැරට හදාගත්තා. ඉතින් ඔන්නෝම තමයි අද දවස මගේ ගෙවුනේ. ඉතින් අදට vlog එක මෙච්චරයි. මං ඉක්මනටම තවත් අලුත් ලස්සන vlog එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් ඉන්න. එහෙනම් මං ගිහින් එන්නම් අදට. බයි බයි.